හිතන්නේ ගෑනු ළමයෙකුට මේ ගෑනු ළමයෙක් කියද්දි ඒක තේරෙන්නේ මට මේ ටික අසනීපයි අයියේ කිව්වම එහෙමද ડોක්ටර් කෙනෙකුට පෙන්නමුද අපි? වගේ ගොන් උත්තර දෙන්න හොඳ නෑ ඒකට. තේරෙන්න ඕනේ ළමයා කියද්දි. අම්මෝ කියලා බය වෙන්න එපා. ඉතින් මේක බය වෙන හේතුව මට තේරෙන්නේ නෑ. මේක සතුට වෙන්න ඕනේ කන්නේ. බය වෙන්නේ ඇයි? අපේ හොඳට බයව දන්නේ නැද? හරි. අවුලක් නෑ බබා. කෙල වෙලාම යනවා. වාහිනී මත් කරන්න කෙනෙක් නැති නිසා රුධිර වාහිනී දුර්වල වෙලා යනවා. රුධිර වාහිනී දුර්වල වුණාම මොන වායුව සපයන්න කෙනෙක් නැද්ද? ඔක්සිජන් වායුව. මොනවා සපයන්න බැරි වෙනවද? පෝෂක. මොනවද සපයන්න බැරි වෙන්නේ? ඔක්සිජන්, පෝෂක. එතකොට පටකය එහෙමම ඉඳීද මැරිලා යයිද? අපද්‍රව්‍ය පවා ගොඩ එක හෙනවනේ. ගෙනියන්න කෙනෙක් නැහැනේ. ඔක්සිජන් සහ පෝෂක නොමැති බැවින් මියගිය එන්ඩෝමෙට්‍රියම දින කිහිපයක් තිස්සේ ගැලවී යයි. ඒ ගැලවෙන එන්ඩෝමෙට්‍රියම් පටකත් කුණු වූ නරක් වූ රුධිරයත් නරක් වූ පටක කැබලිත් නරක් වූ රුධිර වාහිනීත් සියල්ල ද්‍රාවණයක් පරිද්දෙන් ගර්භාෂයෙන් ගැලවී ගොස් යෝනි මාර්ගය හරහා එළියට එනවා. මොන ද්‍රව්‍ය කියලාද කියන්නේ? අමුද්‍රව්‍යද? මොන ද්‍රව්‍ය කියලාද කියන්නේ? ඔසබ් ද්‍රව්‍ය. දැන් තේරුණාද සිද්ධි? අන්න. එමයි ඔසබ් ද්‍රව්‍ය හැදෙන්නේ. ඕන ජෝඩි මාත්‍ය වැඩි. ඈ? මොකද ටිකක් මූණ ඇද වෙලා. බලන්නකො මේක සම්පූර්ණ වෙච්ච විදිහ. නේ? ඇයි මේක ප්‍රගුණණය වුනේ? ඊස්ට්‍රජන් වැඩි නිසා. ඇයි මේක වාහිනීමත් උනේ? ඇයි මේ වාහිනී අඩු වෙලා ගියේ? ප්‍රොජෙක්ෂන් අඩු වෙලා ගියා. ඇයි මෙහෙම කැඩිලා ගියේ? ඔක්සිජන් සහ පෝෂක නොමැති බැවින් පටක බිඳී යන නිසා. ඔසප් චක්‍රය ඉවරයි. අන්කේ මේ තීරු හතර සම්පූර්ණ වුණා කියන්නේ මේක ඉවරයි. 10 13යි ඔසප් පෙළත් ඉවරයි. මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේකෙන් අහන්න ඊට පස්සේ ඉන්ටර්වල් ගන්න තියෙනවා. ලියන්න මොකුත් නැහැ. ඊළඟ පැය කාලෙම ප්‍රශ්න අහන්න තමයි තියෙන්නේ. ඕන්න තරුස වැඩි ප්‍රශ්න දැන් හිතන තරම් ලේසි නෑ ඔසප් වෙන එක. දැන් එතකොට මේ ඔසප් දින ඒ දවස් 4 5 ගෑනු ළමයෙකුට මේ දැන් බොහොම මේ සනීපද ඉතින්? මොකද කියන්නේ? ඒකනේ අසනීපයි කියන්නේ. තේරුණාද? හිතන්නේ ගෑනු ළමයෙකුට මේ ගෑනු ළමයෙක් කියද්දි ඒක තේරෙන්නේ මට මේ ටික අසනීපයි අයියේ කිව්වම එහෙමද ડોක්ටර් කෙනෙකුට පෙන්නමුද අපි? වගේ ගොන් උත්තර දෙන්න හොඳ නෑ ඒකට. තේරෙන්න ඕනේ ළමයා කියද්දි. අසනීපේ හාපේ කියලා ස්පිරිතාලෙට උතුරදලගෙන යන්නේ. වේදනාවක් ඒක. දැන් මම ඒක පස්සේ එන්නම් හිමීට. මට කියන්න ශුක්‍රාණු වෙන්න ඕන කවද්ද සංසේචනය වෙන්නේ? බදාද වගේ නොකිය. සංසේචනය වෙන්න ශුක්‍රාණු වෙන්න ඕන කවද්ද? කවද්ද? 12. 14. 12වට වැඩක් නෑනේ. සංසේචනය වෙන්න ශුක්‍රාණු වට තව කවුද ඉන්න ඕන? ඩිම්බය එන්නේ කවද්ද? 14. එයා 14 එන්නේ. එයා ඇවිල්ලා ඉන්නවද දවස් දෙක තුනක්? එයා ඉන්නේ කීයද? එක දවසක්. එන්න ගණන්. පැය 24යි ඉන්නේ. හොඳයි. එහෙනම් කවද්ද ශුක්‍රාණු වෙන්න ඕන? 14 ආවත් කමක් නැහැ. 15 මෙයා මැරෙන්න කලින් ආවත් කමක් නැහැ. ඊට කලින් අන්න ශුක්‍රාණු අපි එහෙම නෑ නේද? අපි පැය කීයක් ඉන්නවද? 48 72ක්. මේ සාමාන්‍ය ගෙබීම තනකොළ වලද
නෑ නේද? නෑ. මේ දවස් 3ක් ඉන්නේ කොහෙද? ඉන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. පින ඉන්නවා. එහෙනම් මට කියන්න බලන්න. 14 වෙනිදා ශුක්‍රාණුවාවත් එකයි 13වත් එකයි 12වත් වැඩේ වෙන්න පුළුවන්. අම්මෝ කියලා බය වෙන්න එපා. ඉතින් මේක බය වෙන හේතුව මට තේරෙන්නේ මේක සතුට වෙන්න ඕනේ කන්නේ. බය වෙන්නේ ඇයි? එතකොට ශුක්‍රාණු වෙන්න ඕනේ මේ දවස්වල. ඒවල සංසේචනය වුණාම මේ end up with having සන්තෝෂය හෝ දුක. ඒක අපි දන්නේ. ඒක depend on the purpose. හැබැයි අර මම මේ කියන්නේ සංසේචනයේ විය හැකි නම් විය හැකිදී. දැන් ওই සමහරට ප්‍රශ්නයක් තියෙනවානේ මේ දරුවෙක් පිළිසඳ ගන්නේ උසප් චක්‍රේ කොයි කාලේ වගේද? සමහරවුන් හිතන් ඉන්නවා උසප් වෙලා ඉවර වෙච්ච ගමන් ඕම් පිළිසඳ ගන්න. දැන් මෝ මේ කාලේ තමයි නිවාඩු එහෙම අරගෙන ගෙදර ඉන්නේ. වැඩක් නැහැ. වැඩක් නැහැ. ඉතින් මේ හරිය නිවාඩු ඉවරලා ගෙදරින් ගිහින්. හැබැයි ළමයෙකුත් හම්බෙලා. ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ඒක වෙනම හොයන්න ඕන. හරිද? නිවාඩු ගන්න ඕනේ මේ දවස්වල. ඩිම්බය 14 වෙනිදා මෝචනය වෙන බව තමයි පොතේ තියෙන්නේ. හැබැයි මං කිව්වේ ආතතිය, සන්තෝෂේ, පීඩනය අරම ඔක්කොම හින්දා 14 වෙනිදාට දවස් 5ක විතර වෙලේ ඉඳන් ඩිම්බේ මෝචනය වෙන chance එකක් තියෙනවා. 14 වෙනිදාට දවස් 4කට 10 වෙනිදා විතර අපේ උන් දැන් හොඳට බයව දන්නේ නැද? හරි අවුලක් නැහැ බබා. කෙල වෙලාම යනවා. අවදානම් කාලය මෙතන ඉඳන් දවස් 5කට කලිනුයි මෙතන ඉඳන් දවස් 5කට පස්සේ. හරිද? එහෙම දින ගන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. කර්මය මේ ප්‍රස්ථාරයේ ලෙසද පැමිණිය හැක. එයාට වෙනවා. ඊළඟ